මේ වීඩියෝ එක බලන මීගමු ඉන්න කට්ටිය හරි මීගමුවේ ළඟ ඉන්න කට්ටිය හරි අවටින කට්ටියට හරි ඔයාලට පුළුවන් මේ 30 වෙනිදා රෑ 8ට පාංකර හන්දියේ ඒ කියන්නේ ඔයාලා දන්නවනේ කොප්පර හන්දියට පස්සේ එන්නේ පාංකර හන්දියේ අපේ හන්දියේ අපේ කට්ටිය එකතු වෙලා තමයි මේ දන්සල ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් මේ අයියා තමයි අශෝක අයියා තමයි මෙයින් ඕගනයිසර්. ඊට පස්සේ ඉතින් අපේ මාමලා අපි තව හන්දියේ ඉන්න කඩ හැමෝම එකතු වෙලා තමයි මේක කරන්නේ. කිසිම ಜಾති ભેදයක් නැහැ, කිසිම එකක් නැහැ. මෙතන බෞද්ධ මුස්ලිම් කියලා නැහැ. මම හැමතිස්සම කියන වගේ වීඩියෝස් වල අපේ හන්දියේ හැමෝම එකයි එහෙම තමයි අපි හිටියේ. ඉතින් මේකත් එහෙම තමයි. ගොඩාක්ම හැම එකක්ම කරන්නේ අපේ හන්දියේ මුස්ලිම් ඉන්න. මුස්ලිම් කඩවල හැමෝම තමයි එකතු වෙලා මේක කරන්නේ. මුස්ලිම් විතරක් නෙමෙයි. හැම ජාතියම මිනිස්සු එතන ඉන්නවා. මෙතන මේක එක්සැම්පල් එකක්. ජාතියක් කියලා නැහැ. මනුස්සකම තමයි වැදගත් කියන එක. ඉතින් ඔයාලත් ආවෙලා try කරලා බලන්න පුළුවන්. එන්නකෝ. Hello everyone, මම ජහානා. මේ කොහෙද යන්න ලෑස්ති වෙලා කියන බලන්න එපා. මම යන්න යනවා. මම කියුනේ දන්සල තියෙනවා කියලා අපේ හන්දියේ අපේ කට්ටිය එකතු වෙලා. පාංකර හන්දියේ ජංක්ෂන් එකේ කට්ටිය එකතු වෙලා දන්සලක් දෙනවා. ඉතින් ඒ දන්සලට පොඩි හෙල්ප් එකක් විදියට කරන්න මම අයිටම්ස් ටිකක් ගන්න යනවා. අයිටම් එකක් හරිද? ඒක ගන්න යනවා. එන්න යමු. ආත් එන්න. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. මේ හන්දියේ තමයි දන්සල තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. ඔන්න මං කියවනේ මෙතන තමයි හන්දියේ අපේ දන්සල තියෙන්නේ. අනිවාර්යෙන් ඒ කියන්නේ මේ 30 ඔයාලට ඇවිල්ලා ආ දන්සල ඕගනයිස් කරන්නේ මේ අයියා තමයි අපේ අශෝක අයියා. ඉතින් එයා ඕගනයිස් කරලා අපි අපේ පුළුවන් විදිහට සපෝට් එකක් එයාට දෙනවා නේද අයියේ. ඉතින් ඔයාලට පුළුවන් හෙට ඇවිල්ලා ඒ කියන්නේ හෙට කියන්නේ මේ 30 අද ඒක අද මේ තියෙන වීඩියෝ එක වැටෙන්නේ අද රාත් හෙට ඒ කියන්නේ වීඩියෝ එක හෙට දාන්නේ මේ 7 නේද රෑ 7 ඉඳන් නේද පටන් ගන්නෙ ඔව් 7 ඉඳන් මේ 30 වෙනිදා 8ද 7නේ 8 හරි එහෙනම් මේ 30 වෙනිදා රෑ 8 ඉඳන් ඔයාලට පුළුවන් රස උණු පරාට ගන්න. පරාටත් එක මොනවද දෙන්නේ අයියේ? පරිප්පු දෙනවා. තව කීම කරියක් දෙනවා. ඉතින් ඒව දෙකම try කරලා බලන්න පුළුවන්. ඔයාලට එන්න ඕනේ පාංකර හන්දිය ජංක්ෂන් එකට. නේද? හරි එහෙනම් අපි ආව ෆුඩ් සිටි එකට. ෆුඩ් සිටි එකේ check කරලා බලමු. එයා කිව්ව මෙහෙන් ගන්න පුළුවන් කියලා. හරි මේ ඒ කියන්නේ මේක ටවුමේ තියෙන එකනේ මේකේ එයාලා දෙන්නේ නෑලු කිලෝ 2 3 තමයි මැක්සිමම් දෙන්නේ යම් කිලෝ 30ක් ගන්න ඕන ආ 3 4ක් කරන් කොහෙද මදි එක පාරට ගන්නත් අමාරුයි එක පාරට කිලෝ 10ක් වගේ දුන්නත් කමක් නෑ අපි තව එකක් තියෙනවා ඒක ගිහින් බලමු අත ඒක වයිට් නැතුව තියනවා නම් එක්කර. ඔව්වනේ. වහින්නේ නැහැ. ඒව ගැන හිතන්න එපා. වයිට් තරම් අද වැපන් නේද? ඔව්. ඒකනේ. දැන් ඒක කන්දරයි කියන්නේ පක්කිරියය. ඒක. කොහමද පාර්සල්ද නැත්තම් ප්ලේට් එකේ දාලා? කන්න දෙන්නේ. හට් එකක් ගහලා එහෙමනේ. හරි එහෙනම් අපි ආව දෙවෙනි ස්ටෝර් එකට. මෙහෙන් දෙනවා කිව්වද? මම ආවම නම් මුකුත් කියන්නේ නැහැ බලන්න. අහලා බලමු අය. දැන් කිය තීර්ථය වගේ ගන්නවා නේ. ආ? ඒගොල්ලෝ සෞඛකාරී වඩු ගන්නේ. ඔව්. ඉන්නේ දෙනවා නේ. ඔව්. අපි මෙහෙන් අහලා බලමු කිලෝ 30ක් දෙනවද කියලා. බලන්න. යා. කාගින්සේට ආපු කාලෙත් මතක නෑ මට. මම මේ දවස් ටිකේ එච්චර වැඩි එළියට යන්න නැති නිසා මෙහි ආපු කාලෙත් මතක නෑ. බලමු පරිප්පු තියනවද කියලා මේකේ. තියනවද? මේ පරිප්පු තියෙනවා කිලෝ එකක් 238ට. කිලෝ 30ක් ගන්න පුළුවන්ද? 30ක් ගත්තා ඇයිද? කිලෝ 30ක්. මේක දෙන්නම් ගියාම පෙරේ දාපුවා.
success. හරි එහෙනම් success එහෙනම් අපිට මෙයාලා කිව්ව දෙනවා කියලා අල්හම්දුලිල්ලා මේ එක පාර්ටම ගන්න එක ලේසි නැත්නම් පොඩ්ඩක් ගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. පරපු මං පරිප්පු ගන්නේ කිලෝ 30ක් හරි කිලෝ 30ක් ගන්න මොකද එයාලා දන්සල් වලට පරාත දෙනවනේ පරාතත් එක්ක කන්න තමයි මේ පරිප්පු දෙන්නේ. ඒක සුදුලු උදු මේ වීඩියෝ එක බලන මීගමු ඉන්න කට්ටිය හරි මීගමු ළඟ ඉන්න කට්ටිය හරි අවටින කට්ටිය හරි ඔයාලට පුළුවන් මේ 30 වෙනිදා රෑ අතට පාංකර හන්දියේ ඒ කියන්නේ ඔයාලා දන්නවනේ කොප්පර හන්දියට පස්සේ එන්නේ පාංකර හන්දියේ අපේ හන්දියේ අපේ කට්ටිය එකතු වෙලා තමයි මේ දන්සල ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් මේ අයියා තමයි සෝක අයියා තමයි මේන් ඕගනයිසර්. ඊට පස්සේ ඉතින් අපේ මාමලා අපි තව හන්දියේ ඉන්න කඩ හැමෝම එකතු වෙලා තමයි මේක කරන්නේ. කිසිම ಜಾති ભેදයක් නැහැ. කිසිම එකක් නැහැ. මෙතන බෞද්ධ මුස්ලිම් කියලා නැහැ. මම හැමතිස්සම කියන වගේ වීඩියෝස් වල අපේ හන්දියේ හැමෝම එකයි එහෙම තමයි අපි හිටියේ. ඉතින් මේකත් එහෙම තමයි ගොඩාක්ම හැම එකක්ම කරන්නේ අපේ හන්දියේ මුස්ලිම් ඉන්න. මුස්ලිම් කඩවල හැමෝම තමයි එකතු වෙලා මේක කරන්නේ. මුස්ලිම් විතරක් නෙමෙයි. හැම ජාතියම මිනිස්සු එතන ඉන්නවා. මෙතන මේක එක්සැම්පල් එකක් ජාතියක් කියලා නෑ මනුස්සකම තමයි වැදගත් කියන එක. ඉතින් ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න පුළුවන්. එන්නකෝ. හරි එහෙනම් අපිට පරිප්පු හම්බුණා මේ. තව කිලෝ 5ක් මෙතන තියෙනවා. අපිට පුළුවන් විදියට පොඩි හෙල්ප් එකක්. තව තියෙනවා ටෙන්ට් එක මම ඉස්සරහට පෙන්නන්නම් ඒ ඔක්කොම. මොනවද තියෙනවනේ? ඔව් මම හරි යමු. හරි එහෙනම් අපිට පරිප්පු හම්බුණා. අල්හම්දුලිල්ලාහ් කියලා පරිප්පු ටික ගත්තා. ආයෙ මතක් කරනවා ඉතින් මේ 30 රාට ඇවිල්ලා අපේ පරිප්පු පරාටනේ. දන්සල සයිකල් වහන්න. මේ ටික බස්සන්න යාවේ. අය මේ කරියද? මේ කරියද? තමයි කැමදේව කරන්නේ. ඒ පාන්නේ පරාට ඔක්කොම මික්ස් කරලා දෙන්නේ ඔක්කොම. පුළුවන්ද? මේ කියන්නේ මෙතන තමයි මේ එළවලු කඩේ තියෙනනේ එළවලු කඩේ ගාව තමයි අපේ අන්සල තියෙන්නේ. මෙතන හරියට මෙතන කාට බලන්න මේ තියෙන මෙතන මොකක්ද?